වෙනම වර්ල්ඩ් එකට යනවා ගයිස්. මේක නම් මාරම රහයි. චිකන් ටික්කා මසාලා. වව්. එනවා චිකන් කෑලි. කන්න ගන්න ආසල්ට. මම හිතන්නේ මේ යන්න හොඳයි. මේ එක මාරයි. එන ගයිස් බීෆ් කරි එක තාලි එකක් තමයි අපි ගෙනාවේ. මේ තියෙන නේපාලි තාලි. එම හොඳ රනාගෙන. Hello guys, welcome back to our channel. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා වෙනමම එක්ස්පීරියන්ස් එකක් ඔයගලත් එක්ක බෙදා ගන්න. සුපිරිම ෆුඩ් බ්ලොග් එක තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියන් කෑමද, නේපාලි කෑමද, අරබි කෑමද හැමදේම එකම ප්ලේස් එකකින් ගන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. කිස්මත් මන්දි and grills මේ පිටිපස්සේ තියෙන රෙස්ටෝරන්ට් එකට අතලට ගිහිල්ලා අපි බලමු මේගොල්ලන්ගේ තියෙන කෑම වර්ග. ටාවෝ. තියෙනවා අපේ පළවෙනි ස්ටාර්ටර් එක ජොල්මොමෝ මේක මේ ඩම්ප්ලින්ස් කියලා තියෙන්නේ. මේගොල්ලන් ඩම්ප්ලින්ස් එක සුප් එකකට මික්ස් කරලා තමයි හදලා තියෙන්නේ. මේ බලන්න කන්න අස්සට දාලා වාව්. එහෙනම් පළවෙනි බයිට් එක. cheers. ආකට පාව ගන්න. මේ සුප් එක බලමු. පට්ට ගයිස්. කොරියන්ඩර් ගොල මික්ස් කරලා පෙපර් ගතියට ඒක නියමනම තියෙනවා. ඒ ඩම්ප්ලින් එක නේපාල් වල ගොඩක් මේ ෆේමස් කෑමක් මේක. ඒක මම ඔයාලට කඩලා පෙන්නන්න. එනවා චිකන් කෑලි. මාරව රහයි. කරන්න දෙයක් නැහැ. අපි අත පාවිච්චි කරනවා අපි. නම් මේකෙම නම් කන්න ඕනි. මට අනිත් කෑම ඔක්කොම අමතක වුණා. මට නම් කට්ටිය මට කතා කරන්න හිතෙන්නේ නැහැ. මේක නම් එච්චරම රහයි. මං කවදාවත් කාලා නැහැ. මේක නම් මාරම රහයි. මාර ෆිලින් නෑ. වෙනම වර්ල්ඩ් එකට යනවා ගයිස්. මේක නම් මාරම රහයි. එහෙනම් ගයිස් තව කෑම ගොඩක් ටේස්ට් කරන්න තියෙනවා. මේකේ ඔක්කොම කෑම නම් අනිත් කෑමට කන්න වෙන්නේ නැහැ. එහෙනම් මම මේක පොඩ්ඩක් සයිඩ් එකට දානවා. ඔන්න ගයිස් මේ මගේ පර්සනල් ෆේවරිට් එක චිකන් ටික්කා මසාලා. සෝ දේව ඒ වන්න තෙල් උඩින් ඇවිල්ලා තියෙන විදිහ එක මාර ගන්න ෆේමස් ඩිෂ් එකක් ඉන්දියාවල. වව්. මේක කන්න ඕනේ නාන් එකත් එක්ක. එන්න බටර් නාන් ඕඩර් කරලා තියෙනවා. නියම චිකන් එක මෙහෙම කෑල්ලට කඩලා මේ බාන්න ගයිස් මේකේ ග්‍රේවි එක වව්. එන ෆස්ට් බයිට්. වව්. මට වචන නෑ ගයිස් ඇත්තටම. මම හිතන්නේ මේ යන්න හොඳයි. මාර ගති. මේක මාරයි. nice. ආගම තමයි බ්‍රෝ. මේක නම් නාන්න එකයි චිකන් ටික්කා මසාලා එක. මාර රහයි මේක. වැඩක් නෑ මචං කතා සිරාවට. ඌට අර මේ සරගතියක් නැහැ ක්‍රීමියට සිමිනට බටර් චිකන්. බටර් චිකන් එකට ළඟින් යන සීන් එකක් තියෙන්නේ. මේමල තියෙනවා. ගයිස් මට තව මේකෙන් try කරන්න ඕන. මෙතන සද්ද පොඩ්ඩක් වැඩි සෙනග මාර විදිහට මෙතන මාර පොපියුලර් ප්ලේස් එකක්. ගයිස් මට තව ටිකක් ගන්න ඕනේ. මේක නම් මාරම රහයි. කන්න ගන්න ආසල්ට. personally මම කාපු හොඳම chicken dish එකක්. highly recommend. gravy එක නිකන් කන්න පුළුවන්. එහෙනම් guys beef curry එක Indian style එකට beef curry එක order කරලා තින්නේ. පොඩි සාමාන්‍ය කෑලි වලට කපලා දෙන්නේ. taste කරලා බලමු.
රයිට් හොට් එකට තියෙනවා ඒකත් තාලා බලමු. cheers. තව කටක් කාලා වහ කියන්න. බීෆ් එක හොඳට දැම්බිලා දෙනවා. මේක ටේස්ට් එක පොඩ්ඩක් බීෆ් කරි වලට වැඩිය බීෆ් ස්ටූ වගේ මට තේරෙන විදියට. බීෆ් ස්ටූ එක තියෙන ලංකාවේ පොඩ්ඩක් අර පෙප ගතියට වගේ මරු. ඒ බලමු බීෆ් කියලා නිකන් ගාලා. ස්ටූ සීන් එකක් තියෙන්නේ අවුලන්නේ රහයි. හැබැයි මට නම් මේක සෙට් වුණා මාර විදියට. මේකත් රහයි අවුලන්නේ. මේක රහ වැඩිද හින්දාද මන් දන්නේ මේකත් ඕකේ මේක ඕකේ. ඔන්න ගයිස් අනිත් එක අරන් ගිහලා තියෙනවා නේපාලි තාලි. මේ තියෙන්නේ කෝනිෆ්ලා පිනච් වගේ දෙයක්. එතන තියෙනවා කරවිල බැදලා මට මම ආසයි කරවිල බැදලා. මෙතන තියෙනවා ලුණු දෙහි වගේ පිකල් එකක්. තියෙනවා මේ ලුණු මිනිසක් චිකන් තාලි එකක් තමයි අපි ගෙනාවේ. මේ තියෙන මුංගට වලින් මම හිතන්නේ මොකක් හරි පරිප්පු වගේ ඩිෂ් එකක් වෙන්න ඇති. තාලි එකක් ඔන්න ගනවා. මේකට දාගත්ත මුංගට බාන්න චිකන් එකේ ග්‍රේවි එක මාර තික් එකකට තියෙනවා. ඕකේ අතෙන් කන්නේ බ්‍රෝ. හොඳට අනාගෙන පිකල් ටී දාගෙන මේකෙන් දාගෙන මල්ලුන් ටිකක් දාගෙන මේ නේපාලි තාලි රයිට් ෆස්ට් බයිට් එහෙනම් cheers guys. වෙනම රහක් ලංකාවේ ලෝල් ජාති වලට වැඩිය වෙනස් ඉන්දියන් රහට ලාවට යන හස් ගාලා ලැබෙනවා. ගයිස් මේ ලුණු දෙහි වගේ තියෙන එක නම් මාර්ම ඇඹුලට කියන නියමනම තියෙනවා. සමහර කට්ටිය ඇඹුල් ಜಾති වලට ආස නැහැ. මට සෙට් වෙනවා මේක මාර විදියට. මේක බට්ටම රහයි ගයිස්. මේක නම් කන්න ආස වෙනවා ගයිස්. මේක හොඳට අනා ගන්න ඕනේ. තාලියක් කනකොට හොඳට අනන්න ඕනේ. එම හොඳට අනාගෙන ඒකත් රහයි මාර මරු. හොඳට අනාගෙන ඔන්න ගයිස් හැම එකටම උපරිම පුළුවන් ඔක්කොම සාධාරණ ඉන්ස්ටාග්‍රෑම් සෙට් එකව සුපිරි. මට නම් සෙට් උනේ මේ ජොල් මොමෝ එක සෙට් වුණා. චිකන් ටික්කා එක නම් වෙනම ලෙවල් එකක්. ඒක නම් මාරම ගතිය. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එක සුපිරිම වීඩියෝ එකක් එන්න. එහෙනම් මම කියන්නම් මේ මිස්ටර් චිල් ජය වේවා.